අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 6881ක් මේ වෙනකොට බලපෑමට ලක් වෙලා තියෙනවා. මේ පවුල් අතරින් පුජ්‍යලීන් 23194ක් බලපෑමට ලක් වෙලා තියෙනවා. ඒත් එක්කම දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 65ක් අපි ස්ථාපිත කරලා තියෙනවා. මේ මධ්‍යස්ථානවල පුජ්‍යලීන් 2000කට අධික සංඛ්‍යාවක් රඳවගෙන ඔවුන්ට අවශ්‍ය කරන මූලික පහසුකම් ලබා දීමේ කටයුතු සිද්ධ වෙනවා. තවදුරටත් අපි මුදා ගැනීම මෙහෙයුම් කටයුතු ගුවන් හමුදාව, යුද හමුදාව සහ නාවික හමුදාවත්, පොලිස් දෙපාර්තමේන්තුවත්, සිවිල් ආරක්ෂක බලකායත් සම්බන්ධ කරගෙන සිද්ධ කරනවා. බොහෝමයක් පිරිස තවමත් මල්වතුවේ ආශ්‍රිතව ප්‍රදේශවල නිවාසවල කොටු වෙලා ඉන්නවා. ඔවුන් පදිංචි නිවාස බොහෝමයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙලා තියෙනවා. බොහෝමයක් නිවාසවල පළමු මහල ඉහළ මහලවල තමයි මේ වෙනකොට ඔවුන් රැඳිලා ඉන්නේ. ඉතින් එයාට අවශ්‍ය කරන ආහාර පාන ලබා දීමත්, ඒ වගේම ස්ථාන වලින් ඔවුන් ඉවත් කිරීමේ කටයුතුත් යොහුසුලෝ මේ වෙනකොට සිද්ධ වෙමින් පවතිනවා. අද මධ්‍යම අලුයම සිට මේ වර්ෂාපතනයේ යම් අඩුවීමක් දකින්න ලැබෙනවා. ජලය මට්ටම යම් අඩුවීමක් දකින්න ලැබෙනවා. නමුත් තවමත් සම්පූර්ණයෙන්ම ආරක්ෂිත තත්වයකට පැමිණිලා නැහැ. ඒ නිසා මේ මල්වතුවේ ආසන්නයේ පිහිටි කුඩා සහ මධ්‍ය පරිමාණ වැව් තවදුරටත් පිටාර ගැලීම සහ කැඩී යාමේ අවදානමක් තියෙන නිසා අපි ඉල්ලා සිටින්නේ මේ ආසන්නයේ ජීවත් වෙන අවදානම් සහිත කලාපවල ජීවත් වෙන ජනතාවට කඩිනමින් මේ ආපදා සහන මධ්‍යස්ථානයත් සමග සම්බන්ධීකරණය වෙලා ඔවුන්ගේ ආරක්ෂාව සලසා ගන්නට කියන එක. ඒත් එක්කම මේ මධ්‍යස්ථානවල ජීවත් වෙන දැනට తాවකාලික රඳවා තිබෙන සියලුම පුරවැසියන්ට අවශ්‍ය කරන මූලික පහසුකම්, ආහාර පාන සහ සෞඛ්‍ය පහසුකම්, සනීප ආරක්ෂක පහසුකම් අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ඒ වගේම සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, මහනගර සභා, පළාත් පාලන ආයතන, මේ සියලු ආයතන ඒකාබද්ධව සැලසීමට කටයුතු යොදලා තියෙනවා. තවමත් වතුර නැත්නම් ගම් වතුර තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ මෙහෙයුම් කටයුතු සහ මුදා ගැනීමේ කටයුතු කඩිනමින් මේ වෙනකොට සිද්ධ වෙමින් පවතිනවා. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කතා කිරීමේදී බොහෝ දිනකගේ කතාබහට ලක්වෙච්ච කාරණයක් කලා ඔය ආසන්නයේ බස් රථයක පිරිසක් කොටු වීම නිසා සිද්ධ වෙච්ච අකරතැබ්බය. ඇත්තම මේ වෙනකොට ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතුව එම පිරිස මුදා ගැනීමේ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. දැනටමත් නොච්චියාගම රෝහලේ මුදාගත පිරිස රඳවාගෙන අපි ප්‍රතිකාර ලැබමින් පවතිනවා. ඒ අයට අවශ්‍ය කරන වෛද්‍ය ප්‍රතිකාර වගේම අනිකුත් පහසුකම් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් මේ වෙනකොට ලැබෙමින් පවතිනවා. මම හිතනවා අපිට ඊටාම සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්නට පුළුවන් වුණා. විශාල පරිශ්‍රමයක් දරලා මේ පිරිස සම්පූර්ණයෙන්ම මුදා ගැනීමේ හැකියාව ලැබුණා. ඒත් එකම විශේෂයෙන් ඉල්ලීමක් කරන්නට ඕන, මේ ජලගැලීම් තත්ත්වයේ හේතුවෙන් විශාල පිරිසක් වනසතුන් සහ සුරතල් සතුන් දැඩි අසීරුතාවකට පත් වෙලා ඉන්නවා. අපි සියලු දෙනාගේම ඉල්ලා සිටින්නේ තමන් මේ ස්ථානවලින් බැහැර වෙන අවස්ථාවලදී තමන්ගේ සුරතල් සතුන් පිළිබඳවත් කල්පනා කරන්නට, කඳුරුවලදී අපි පුළුවන් තරම් ඒ අයට පහසුකම් ලබා දෙන්නට කටයුතු කරනවා. ඒ වගේමයි වනසතුන් මේ වෙලාවේ දැඩි අසීරුතාවකට පත් වෙලා ඉන්නවා. ඒ නිසා හැකි හැම වෙලාවෙම වනසතුන් ආරක්ෂා සහිතව රැක ගන්නට පුළුවන් නම්, ගෙනෙන්නට පුළුවන් නම් වනජීවි දෙපාර්තමේන්තුවේ පණ්ඩුලගම පිහිටි මධ්‍යස්ථානයේ වනසතුන් බාර ගැනීමේ කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන පියවර ගන්නට කියලාත් අපි විශේෂයෙන් මතක් කරනවා. වනජීවි දෙපාර්තමේන්තුවේ දුරකථන අංකයක් තියෙනවා, අපිට ඒක සඳහන් කරන්නට පුළුවන්. මේ දුරකථන අංකයට කතා කළොත් සමහර විට ඔවුන් පැමිණ මේ වනසතුන් ලබා ගන්නේවි. ප්‍රවාහන දුෂ්කරතා තියෙනවා. ඒ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්නට අපි විශේෂයෙන් ඉල්ලා සිටින්නේ, ඔබට හැකියාවක් තියෙනවා නම් වනජීවි දෙපාර්තමේන්තුවේ පණ්ඩුලගම කාර්යාලයට කතා කරලා 025යි 222යි 46යි 86 කියන දුරකථන අංකයට කතා කරලා තොරතුරු වාර්තා කරන්නට ඒ සම්බන්ධ වැඩපිළිවෙලක් වනජීවි දෙපාර්තමේන්තුව විසින් යොදා ගනිවි. මල්වතුවේ ආසන්නයේ පිහිටි අනුරාධපුර සිරකඳවුර සහ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ නේවාසිකයින් මුදා ගැනීම සිරකඳවුර ඊයේ දවසේදී අපිට අවසන් කරන්නට පුළුවන්කම ලැබුණා. ඒ වගේම භික්ෂු විශ්වවිද්‍යාලයේ ස්වාමින් වහන්සේලා 450කට ආසන්න සංඛ්‍යාවක් තවදුරටත් අපි මුදා ගැනීමේ කටයුතු මේ වෙනකොට සිදු කරනවා. කිසිදු උපද්‍රවකින් තොරව උන්වහන්සේලා ආරක්ෂිත ස්ථානයකට අපි මේ වෙනකොට යොමු කරලා තියෙනවා.
ඊටාම වෙහෙසකර කාර්යයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දැඩි වෙහෙසක් දරමින් මේ ස්ථානවලට ළඟාවීම බෝට්ටු රැගෙන යාම දැඩි දුෂ්කර කාර්යයක්. නමුත් නාවික හමුදාව, ගුවන් හමුදාව සහ යුද හමුදාව පොලිසිය ඒකාබද්ධව මේ මෙහෙයුම ඉතාමත් සාර්ථකව මේ වෙනකොට අවසන් වෙමින් පවතිනවා.